welcome back to supplementworld.lk අලුත් වීඩියෝ එකක් අරගෙන අවිලා තියෙනවා. හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් මේ කොණ්ඩේ යන එක. නැත්තම් කොණ්ඩේ තුනී වෙනවා, හිසකේ ස්පර්ධනය ගොඩක් සෙමින් තමයි වෙන්නේ. මේ වගේ ප්‍රශ්න ගොඩක් දෙනෙක්ට තියෙනවා. ඉතින් මේකට මොනවාද හේතු වෙන්නේ? සහ සප්ලිමන්ට්ස් වලින් මොන වගේ උදව්වක්ද ලැබෙන්නේ මෙන්න මේ කියන ප්‍රශ්න වලට. ඉතින් ඊට කලින් ඔයගලන් අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊට අමතරව මේ වගේම වීඩියෝ එකක් හරි දාපු ගමම බලන්න පුළුවන් bell icon එක click කරලා තියාගත්තොත්. මේ කොණ්ඩේ යන එකට මේ කොණ්ඩේ යන ප්‍රශ්නෙට හේතු මොනවාද කියලා අපි බලුවොත් ගොඩක් වෙලාවට මේ කොණ්ඩේ යන ප්‍රශ්න එන්නේ ගෑනු පිරිමි දෙපාර්ශ්වයට. මේකට ගෑනු පිරිමි ભેදයක් නැහැ. ගොඩක් වෙලාවට ගෑනු කෙනෙක් නම් කොණ්ඩේ ගොඩක් දිග් වුණාට වැඩක් නැහැ. කොණ්ඩේ ගොඩක් තුනී වෙනවා. සමහර වෙලාවට කොණ්ඩේ වැවෙන ප්‍රමාණය, ඒ කියන්නේ මේ හිසකේ ස්පර්ධනය හරිම අඩුවෙන් තමයි වෙන්නේ. තවත් වෙලා මේ විදිහකින් කතා කරොතින් පිරිමි කෙනෙක් නම් සමහරවිට තට්ටේ පෑදෙනවා. කෙස් මේ කියන්නේ කොණ්ඩේ වැවෙන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට මේවට හේතු මොනවාද කියලා අපි බැලුවොතින් පළවෙනියටම අපිට කතා කරන්න පුළුවන් හෝමෝන්ස්, ඒ වගේම ජෙනෙටික්ස්. ගොඩක් වෙලාවට මේ ඇන්ඩ්‍රොජෙනෙටික් ඇලෝපේෂියා වගේ තත්ත්වයන් වෙන්න පුළුවන්. ඒ වගේම ස්ට්‍රෙස් එක ගොඩක් වෙලාවට මේ අපේ ස්ට්‍රෙස් එක වැඩි වෙන්නේ මේ කෝටිසෝල් හෝමෝන අපේ ශරීර අභ්‍යන්තරේ ගොඩක් වෙලාවට වැඩි වශයෙන් නිපද වෙනකොට අපිට ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. ස්ට්‍රෙස් එක වැඩි වෙනකොට ගොඩක් වෙලාවට කොණ්ඩේ යනවා. මේක තමයි ගොඩක් දෙනෙක්ට කොමන්ම තියෙන ප්‍රශ්නේ. කොමන්ලිම ගොඩක් දෙනෙක්ගෙන් දක්නට ලැබෙන ප්‍රශ්නයක් කොණ්ඩේ යන ගැටලුව ගැන අපි කතා කරද්දී අපිට හම්බ වෙන පළවෙනිම හේතුව තමයි මේ ස්ට්‍රෙස් එක. ස්ට්‍රෙස් එක නිසා ඇත්තටම කොණ්ඩේ ගොඩක් වැඩි වශයෙන් යන්න පුළුවන්. ඒ වගේම තවත් දෙයක් ගැන කතා කරොත් ලයිෆ්ස්ටයිල් ෆැක්ටර්ස්. ගොඩක් වෙලාවට දැන් අපි ලයිෆ්ස්ටයිල් එක ගැන කතා කරොතින් අපේ හැමෝගෙම ගත්තොත් ලයිෆ්ස්ටයිල් එක එකිනෙක කෙනාගෙන් එකිනෙක කෙනාට වෙනස්. ගොඩක් වෙලාවට අපි මෙහෙම හිතන්නකෝ, දැන් සමහර වෙලාවට ගොඩක් කාර්යබහුල කෙනෙක් ගොඩක් වෙලාවට නානවා වෙන්න පුළුවන් රැකට. රැට නානකොට ගොඩක් දිග කොණ්ඩයක් තියෙන කෙනෙක් නම්, වොලියුම් එකෙන් වැඩි කොණ්ඩයක් තියෙන කෙනෙක් නම් එහෙම කෙනෙක් රැට තෙත පිටින් නිදාගන්න ගියොත් ගොඩක් වෙලාවට කොණ්ඩේ යනවා. තෙත පිටින් නිදාගන්න ගියොත් ඩැන්ඩ්‍රෆ් වගේ ෆංගස් එන්න පුළුවන් ස්කැල්ප් එකේ. එතකොට කොණ්ඩේ ගැලවිලා යනවා. තවත් විදිහකින් කතා කරොතින් සමහර කෙනෙක් රැට නාන නිසා නිතරම හීටින් ටූල්ස්, විශේෂයෙන් ඩ්‍රයර්ස් වගේ, හෙයාර් ඩ්‍රයර්ස් වගේ දේවල් නිතරම පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. අපි නිතරම හීටින් ටූල්ස් වගේ දේවල් යූස් කරන එකෙනුත් වෙන්නේ අපේ හිසකෙස් ඉක්මනටම ගැලවිලා යන එක. ඉතින් මේ වගේ දේවල් ගොඩක් හේතුවක් වෙනවා අපේ කොණ්ඩේ යන්න, කොණ්ඩේ අඩු වෙන්න සහ කොණ්ඩේ වර්ධනය ගොඩක් හිමින් වෙන්න මෙන්න මේ හේතුන් ගොඩක් වෙලාවට හේතු වෙනවා. තවත් විදිහකින් ගත්තොත් නිතරම හෙල්මට් පළඳින කෙනෙක් නම් ගොඩක් වෙලාවට මේ හෙල්මට් පළඳින කෙනුත් වෙන්නේ හිසකේස් යන එක. හිසකේස් වර්ධනය ප්‍රමාද වෙන එක. මෙන්න මේ වගේ ගැටලු වෙනවා. ඒ වගේම තමයි නියුට්‍රියන්ට් ඩිෆිෂන්සිස්. ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය කරන පෝෂණය අපි ආහාර වේලකින් ගන්නේ නැති වුණාම ගොඩක් වෙලාවට නියුට්‍රිෂනල් ගැප්ස් තියෙනවා. අපේ ආහාර වේලක වුණත් ගොඩක් වෙලාවට අපිට පෝෂදායී ආහාර වේලක් ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ආහාර වේල ගත්තොත් අපි 3 වේලක් ආහාර ගන්නවානේ. ඉතින් මේ 3 වේලටම සමහරලාට එක වේලක්වත් අපිට බැලන්ස් ඩයට් එකක් ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම වුණාම ගොඩක් වෙලාවට මේ අපිට අවශ්‍ය කරන විටමින්ස්, මිනරල්ස් වගේ දේවල්, ප්‍රෝටීන් තන්තු, ඒ ප්‍රෝටීන වගේ දේවල් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ නිසාම ගොඩක් වෙලාවට මේ කොණ්ඩේ යන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අනිත් හේතුව තමයි ගොඩක් වෙලාවට මම අර කලින් කතා කරපු ස්ට්‍රෙස් එක. ගොඩක් දෙනෙක්ට 90%කටම තියෙන ප්‍රශ්නේ තමයි ස්ට්‍රෙස් එක. මේ තියෙන කාර්යබහුල ජීවන රටාවත් එක්ක ස්ට්‍රෙස් එකත් එක්ක තමයි ගොඩක් වෙලාවට මේ කොණ්ඩේ යන ගැටලු මතුවලා තියෙන්නේ. අපි දැන් බලමු සප්ලිමන්ට් වලින් ඕගොල්ලන්ට මොන වගේ උදව්වක්ද ලැබෙන්නේ මේ තියෙන
හිසකෙස් යාම පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් ඒ වගේ ප්‍රශ්නවලට මොන වගේ විසඳුම්ද මේ සප්ලිමන්ට්ස් වලින් ඕගලන්ට ලැබෙන්නේ කියලා. විශේෂයෙන් කතා කරෝතින් ඕගලන් සප්ලිමන්ට්ස් ආකාරයෙන් අපි දන්නවා දැන් අපි ප්‍රොඩක්ට් එකක් ගත්තොතින් අපි හිසකෙස් වල බාහිරින් අපි ආලේප කරනවා වගේම ශරීර අභ්‍යන්තරයේ පෝෂණයත් ගොඩක් වැදගත් වෙනවා හිසකෙස් වල නිරෝගී බවට ශක්තිමත් බවට. අර මම කලින් කියපු දෙයට තව දෙයක් එකතු කරන්න ඕනේ. අර අපි බලුවනේ හේතු මොනවාද කියලා මේ කොණ්ඩේ යන්න. ඉතින් මේක සමහර වෙලාවට හේතු වෙනවා මේ වයස. ගොඩක් වෙලාවට ඒජින්. දැන් ගොඩක් වෙලාවට අපි දන්නවා අපිට වයසට යනකොට අපේ සමේ පවා හිසකෙස් වල නියපොතු වල අපේ ශරීරයේ ඕවරෝල් හෙල්ත් එකටම බලපාන දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ හිසකෙස් සම්බන්ධයෙන්ොත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා අපි වයසට යනකොට. ඉතින් වයසත් එක්කත් සමහර වෙලාවට මේ කොණ්ඩ යන ගැටලු එන්න පුළුවන්. එතකොට අපි ආයෙත් නැවතත් කතා කරෝති මේ සප්ලිමන්ට්ස් වලින් මොනවාද ඔයගලන්ට ලැබෙන උදව්ව කියලා. විශේෂයෙන්ම කතා කරන්න ඕනේ කොලජන්, ඒ වගේම බයෝටින්, ඇමයිනෝ ඇසිඩ්ස්, සිංක්, අයන්, ඔමෙගා 3 වගේ අන්තර්ගත වෙලා තියෙන සප්ලිමන්ට්ස් ගන්න එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ මේ කෙස් ගස් වල නැත්තම් මේ හිස කෙස් වල නිරෝගී බව රැකගන්න. විශේෂයෙන් ඔයාගේ හිස කෙස් ගොඩක් තුනී වෙනවා කියන ප්‍රශ්න වලට සහ හිස කෙස් වර්ධනය ගොඩක් හිමින් වෙනවා නම් සහ හිසකෙස් ගැලවී යාම මෙන්න මේ වගේ හැම ප්‍රශ්නයකටම ඔයාට හොඳ විසඳුමක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන් අපි කතා කරෝතින් කොලජන් සම්බන්ධයෙන්. කොලජන් සහ ඇමිනෝ ඇසිඩ්ස් කියලා කියන්නේ හෙයා ෆොලිකල් එකට ඉතාමත්ම වැදගත් වෙන සප්ලිමන්ට් එකක් මේ අන්තර්ගතයන් තිබ්බොතින්. ඒ වගේම තමයි බයෝටින්. බයෝටින් කියලා කියන්නේ කෙරටින් ප්‍රොඩක්ෂන් එකට ඉතාමත්ම අත්‍යවශ්‍ය වන විටමින් එකක්. එතකොට සිංක් ඇන් අයන්. සිංක් ඇන් අයන් කියලා කියන්නේ ගොඩක් වෙලාවට hair එකේ health එකට ඒ වගේම scalp එකේ තියෙන nourishment එකට scalp එක ගොඩක් නිරෝගී healthy වෙනකොට තමයි ගොඩක් වෙලාවට අපේ හිස කෙස් වල වර්ධනයක් තීරණය වෙන්නේ. ඒ වගේම තමයි ඔමෙගා 3. ඔමෙගා 3 කියලා කියන්නේ ගොඩක් වෙලාවට හිස කෙස් වල තියෙන ෂයින් එක වැඩි කරන්න, හයිඩ්‍රේෂන් එකට මේ හැම දෙයකටම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම හොඳ thick hair එකක් ලබා ගන්න ඔමෙගා 3 කියන්නේ ඉතාමත්ම හොඳ fatty acid එකක්. ඉතින් මේ අන්තර්ගතයන් තියෙන සප්ලිමන්ට්ස් ලබා ගැනීමෙන් ඔයාගේ ඔය තියෙන හිස කෙස් වල ප්‍රශ්න වලට ගොඩක් විසඳුම් ලබා ගැනීමේ හැකියාවක් ඔයාට තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් supplementwall.lk අපෙන් now centrum, එතකොට black moss, vital proteins වගේ බ්‍රෑන්ඩ්ස් යටතේ ඉතාමත්ම හොඳ ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න ඔයාගේ මේ හිස කෙස් සම්බන්ධ ගැටලු තියෙනවා නම්. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාට මොනයම් හෝ ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපිව සම්බන්ධ කරන්න පුළුවන් ඕනෑම වෙලාවක සහ අපේ සෝෂල් මීඩියා හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ අදාළ ලින්ක්ස් මම සඳහන් කරන්නම්. ඒ වගේම තමයි 100%ක් ඔරිජිනල් සප්ලිමන්ට්ස් විටමින්ස් ඔයාට supplementwall.lk අපේ මිලදී ගන්න පුළුවන්. වගේම 100%ක් ඔරිජිනල් කොස්මෙටික් ප්‍රොඩක්ට්ස් cosmetics.lk වෙබ්සයිට් එක හරහා මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම අපි හැමතිස්සෙම මතක් කරනවා ඕගොල්ලන් ශරීර අභ්‍යන්තරයට ගන්න ඕනෑම විටමින් එකක්, සප්ලිමන්ට් එකක් ඔයා මොනහරි මෙඩිකල් කන්ඩිෂන් එකක ඉන්නවා නම් මෙඩිසින්ස් මොනහරි ගන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අනුදැනුම ඇතුව තමයි ගන්න ඕනේ. ඉතින් ඒ ගැන අපි නිතරම වගේ ඔයගලන්ට මතක් කිරීම කරනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වුණා කියලා, විශේෂයෙන් මේ කොණ්ඩේ යන අයට. මොකද කොණ්ඩේ යනවා කියලා කියන්නේ ගොඩක් වෙලාවට දැන් මේ කොණ්ඩේ යන ප්‍රශ්නේ නිසා අපේ පෙනුම පවා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට අපි මානසිකව වැටෙන්න පුළුවන්. ඉතින් මේකට මම හිතන්නේ මේ වීඩියෝ එක මම හිතනවා ඔයගලන්ට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වුණා කියලා. ඉතින් එහෙමනම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ඔයගේ යාළුවෝ අතරත් ෂෙයා කරන්න. ඉතින් මේ වගේම තවත් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අරගෙන ලබන සතියේ තැනක අදට සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.